අයිබෝවන් මගේ බුද්ධිමත් ප්‍රේක්ෂකයිනි. අද අප විසින් සාකච්ඡා කරනු ලබන්නේ මාගේ ඥාති දියණියක් හා එක්වන්න මම විසින් කරනු ලැබූ ඉතා වැදගත් පරීක්ෂණයක් සම්බන්ධව තොරතුරුයි. ඇත්තෙන්ම කිව්වොත් ඇය මාස 8ක පමණ ගැබිනියක්. ඇය කුස තුළ සිටින බිලිඳුන්ටද ඇසේවා යන ප්‍රාර්ථනයද පිළිදැඩි කරගෙන දිනපතාම් පාහේ සංගීත කණ්ඩ හා මිහිරි ගීත අසන්නට පෙළඹ සිටියා. සති දෙකකට පමණ පසු තොරතුරු විමසීමේදී ඇය කියා සිටියේ ඇය සංගීතයට සවන් දෙන විට කුස තුළ තිබෙන දරුවාද ප්‍රතිචාර ඒ අනුව ප්‍රතිචාර දක්වන බවයි. නම් ඇය පවසන පරිදි අත්ථෝපා චලන දක්වන බවයි. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? කුස තුළ සිටින කලලයකට වුවද ආලෝක තරංග පමණක් නොව ශබ්ද තරංගද අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇති බව නොවේද? එහෙත් ඔබ දන්නවා අලුත උපන් බිලිඳියන් තිත්ත බෙහෙත් දුන්නත් ප්‍රතික්ෂේප කරන්නේ බොනවා. මව්කිරි බීමට හුරු පුරුදු වෙලා නේ ඒගොල්ලෝ ඉන්නේ. ඒ වුණාට මොකද ටික දවසක් යනකොට යාළුවත් අප්‍රසන්න දේවල් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. පැණි රස බෙහෙත් බලාපොරොත්තු වෙනවා. පැණි රස දේවල්. විෂුවල් ඩේටා හෝ ඔඩිටරි ඩේටා වගේ නෙවෙයි ඔලිෆැක්ටරි ඩේටා. කලලය තුලදීම අප්ඩේට් වීමේ හැකියාව නැහැ. ඒ නිසා ඩිෆෝල්ට් මෙමරි හෝ සූඩෝ කෝඩ්ස් කම්පයිල් වීමේ හැකියාව අඩුයි. කෙසේ හෝ වේවා දිවෙහි ඇති ටේස්ට් බඩ්ස් උත්තේජනය වූට ඇති වෙන තීටා වේව්ස් එනම් කැල්සියම් වේව්ස් කැල්සියම් ධන අයන ප්‍රවාහය ග්ලුටමේට් අංශුව එය ඍණාංශුවක්. එම ඍණාංශුව මගින් ධනාංශුවක් වන කැල්සියම් අයන ආකර්ෂණය ගැනීම තුලින් ඇක්ෂන් පොටෙන්ෂල් ඇතිවීමේ හැකියාව තිබුණා. ඩේටා අප්ඩේට් වීමේ එහෙම නැත්නම් යාවත්කාලින කරගෙන ලොජික් ගේට් හරහා තර්ක කරන්නේ නම් කැල්සියම් ගේටඩ් අයන් චැනල්ස් හරහා කමාන්ඩ්ස් ඇති කිරීමට එම හැකියාව ඇති වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඔබ දන්නවා ග්ලූටමේට් යනු රසකාරකයක්. ඒක නෙවෙයි මා කලින් කිව්වා නේද කුස තුලදීම සවුන්ඩ් ට්‍රැක්ස් අසන්නට සලස්වන ලද දරුවක පිළිබඳව. ඔව් ඒ දරුවා දැන් පාසලේ පළවෙනි වසරේ ඉගෙනු ලබන්නේ. ඒත් පුදුම ලෙස දක්ෂතා දක්වන විශේෂයෙන්ම සංගීතයට. මා කලින් සඳහන් කළාක් මෙන් තෘෂ්ණාව නොවේසේනම් කමාන්ඩ්ස් ඇතිවීමට මූලික වන්නේ සෙරොටොනින් නියුරෝ ට්‍රාන්ස්මිටර් එක. ස්නායු සම්ප්‍රේෂකය. නම් ඩෝපමින් මගින් අවධානය ඇති කිරීමට පෙර ආතුවයි. ඔබ දන්නවා මෙලටොනින් හෝමෝනය මගින් නිද්‍රාශීලී බව ඇති කරනවා. ඒ නිසා තමයි බිලිඳියන් දවසේ වැඩි කොටසක්ම නිදාගෙනව සිටින්නේ. මෙලටොනින් වයා ප්‍රොටෝනේෂන් නැතහොත් ඔක්සිහරණය මගින් සෙරොටොනින් බවට පත් වූ විට ආලෝකය හෝ ශබ්ද තරංග එවැනි යම්කිසි ස්ටිමුලායි එකක් හරහා උත්තේජනයන් මගින් ඔබ දන්නවා කැල්සියම් නෙගටිව් ෆීඩ්බැක්ස් සිස්ටම් එක එහිදී සිදුවන්නේ ෆොටෝ රිසෙප්ටර්ස් ඉලෙක්ට්‍රෝනෙගටිවිටි එක නිසා. නොවේසේනම්
hyperpolarization එක නිසා photodetectors ආලෝකයේ වැටෙන විට උත්තේජනය වීමයි. ආලෝකය වැටෙන විට ආලෝක තරංග visual data මගින් එසේ සිදු වෙනවා. ඒ වගේම තමයි ඉතින් ශබ්ද තරංග තුලින් බිහිසුණු හඬක් ඇතුළොත් ලොකු ශබ්දයක් ඇතුළොත් හැරෙනවා, අඬන්න පටන් ගන්නවා. අපි දන්නවා සෙරොටොනින් උත්තේජනය වීමෙන් පසු සුළු ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය කරනු ලබන්නේ ඇස්ට්‍රෝසයිට් සෙල්ස් මගින්. වැඩි ප්‍රතිශතයක් ප්ලේට්ලස් උදිර පට්ටිකා ඒ තුල රැඳී සිටිනවා. එනිසා නින්දේදී පවා ඩේටා තොරතුරු යාවත් කාලීන වීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම අලුත් ඩේටා නිර්මාණය වීමේ හැකියාවද ලැබී තියෙනවා. ඒ නිසා තමයි අපිට සිහින වෙන්නේ. ඇස්ට්‍රෝසයිට්ස් එක්තරා විදිහකින් බලුවා බයොලොජිකල් ප්‍රොසෙසර් එක තමයි ඩේටා ප්‍රොසෙස් කරන්නේ. දත්ත පාලනය කරන්නේ. පරිණාමය ගැන කතා කරද්දී නැතුවම බැරි නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් තමයි සෙරොටොනින් කියන්නේ. සෙරොටොනින් ඇවිදilla ධන අංශුවක්. ඒ නිසා එය ගැබා ධන අංශුවක් මගින් විකර්ෂණය කරනවා. ක්ලෝරින් අයන මගින් ආකර්ෂණය කර ගැනීමට නම් ඇම්පා රිසෙප්ටර්ස් සරහා ගැබා ධන අයනය ග්ලූටමේට් ඍණායනයක් බවට පත් විය යුතුයි. ඇක්ෂන් ප්‍රොසෙසර්ස් නොයසේ නම් කමාන්ඩ්ස් යම් ක්‍රියා ඇති කිරීමට මොටිවේට් කරන සංඥා ඒවා ඇති කිරීමට හෝ මතක ශක්තිය මතකය ගබඩාවට ස්ථාපනය වීමට. එසේ මේ සිදුවන්නේ හයිඩ්‍රොලිසිස් නම් ක්‍රියාවලිය මගින්. එනම් හයිඩ්‍රජන් ධන අයන නොහොත් ප්‍රෝටෝන්ස් හා බන්ධන ඇති කිරීම මගින් ආලෝක සංඥා හෝ ශබ්ද සංඥා visual waves brain waves වැනි උත්තේජන මගින්. හොඳයි. ඔබත් දැක ඇති ගැඩවිලකු යම් කිසි අකරතැබ්බයකට පත්ත දෙකට වූ විට සමහර විට කපුටන් විසින් කොටන ලදුව එසේ විය හැකියි. සත්වයන් දෙදෙනෙකු ලෙසින් දෙදිශාවකට ගමන් කරනවා. එයින් ගම්‍ය වන්නේ කුමක්ද? සිත් දෙකක් හෝ එක ආත්මයක්, එහෙමත් නැත්නම් සෛල විවේදනය වන්නාක් මෙන් චිත්ත ශක්තියද ඉවත් මනසද බිඳී යන බවද බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදිම අනාත්ම ලක්ෂණය නොවේද? කෙසේ හොයවා කලින් අප විසින් සාකච්ඡා කරනු ලැබූ අයුරින්ම ලදරුවන් පරිසරයට ප්‍රතිචාර දැක්වී සම්බන්ධව කතා කිරීමේදී උදාහරණයක් වශයෙන් මුලදී තිත්ත බෙහෙත් ප්‍රතික්ෂේප කරපු එපා කියපු චූටි බේබිලා වගේ ටික දවසක් යනකොට පැණි රස වලට ප්‍රතිචාර දැක්වූ සිද්ධිය ගත්තත් ඒ වගේම වුණා. ඔවුන්ට වර්ණ පෙන්වීමට මාස ගණනක් ගත වෙන බව විද්‍යාඥයන් කියනවා. මෙවැනි දත්තවලින් ගම් යන්නේ ඩිෆෝල්ට් මෙමරි නොහොත් සූඩෝ කෝඩ්ස් විකසනය වීමට, එන්කෝඩ් වීමට, එනම් යාවත් කාලීන වීමට, අලුත් තොරතුරු ලැබීමට කාලය අවශ්‍ය වෙන බවකි. හොඳයි. අප කවුරුත් දන්නවා ඇල්ෆා 2 ඇඩෙනර්ජික් රිසෙප්ටර්ස් මගින් එන්සයිමයක් වූ ඇඩිනිලේට් සයික්ලේස් ක්‍රියා කරවීමට බාධකයක් ඇති කරනවා. එබැවින් ස්මූත් මසල්ස් අපිටද
පටක හා රුධිරනාල සංකෝචනය මගහැරෙනවා. ඒ සමගම තවත් එන්සයිමයක් වන සොලියුබල් ගුණෝල්ලික සයික්ලේස් ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසේ. එහි හැම් එකක් සහිත අංශුවක් අඩංගු වෙනවා නම් කැටලිටික් ඩොමේන් එකක් එන්ටිටි එකක්. තවත් විදියකින් කියනවා නම් නයිට්‍රික් ඔක්සයිඩ් වායුවට සංවේදීව ප්‍රතිචාර දැක්වීමට හැකි ස්ථානයක් එන්ටිටි එක. නයිට්‍රික් ඔක්සයිඩ් වායුවක් වුවත් මෙහිදී ස්නායු සම්ප්‍රේෂකයක් ලෙස ක්‍රියා කරමින් සොලියුබල් ගුණෝල්ලික සයික්ලේස් සහ බන්ධන ඇති කිරීම මගින් මා විසින් පෙරදී සඳහන් කරනු පරිදිම කැල්සියම් නෙගටිව් ෆීඩ්බැක් සිස්ටම් එක හරහා ඇසිටයිල් කොලයින් හා ග්ලූටමේට් යන ස්නායු සම්ප්‍රේෂකවල පාලනයටද නැතුව තොරතුරු සංනිවේදනය ඇති කරයි. මෙම ක්‍රියාවලිය නිසා ස්මූත් මස්ල්ස් ඉහිල් වීම වෝකල් කෝඩ්ස් සමායෝජනය හා රුධිරනාල විස්තරණය සිදුවේ. වැසෝඩිලේෂන්. එනිසා තමයි බිලිඳියන් කිසිම හේතුවක් නැතුව නිින්දෙන් අවදි වී හඬන්නේ. නිින්දේදී සිනා වෙන්නේ. ඉතින් වැසෝඩිලේෂන් මෙකනිසම් එක රුධිර පීඩනය අඩු කරනවා. අඩු කරවා හදවතට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩි රුධිර පට්ටිකා ප්‍රමාණයක් සපයනවා. එනම් ප්ලේට්ලට්ස් සාන්ද්‍රණය වැඩි වෙනවා. එනම් එමගින් කලින් අප විසින් සඳහන් සාකච්ඡා කරනු ලැබූ පරිදිම නයිට්‍රික් ඔක්සයිඩ් නැතහොත් නයිට්‍රික් ඔක්සයිඩ් මගින් සොලියුබල් ගුණෝල්ලික සයික්ලේස් SGC එන්සයිමීය ක්‍රියාවලිය හරහා ක්‍රියාකාරී වන CGMP සයික්ලික් ගුණෝසින් මොනෝෆොස්ෆේට් මගින් සෙරොටොනින් මොඩියුලේට් වීම හරහා හදවතෙහි ධනාත්මක සිතුවිලි පහළ කරනවා. එමගින් සංජානනය හා සංවේදන ඇති කිරීමෙන් ධනාත්මක හැඟීම් motivations ඇති කරනවා. එමගින් බුදුරජාණන් වහන්සේගේ සංකල්පයද මොනවට පැහැදිලි වෙයි. උන්වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ රුධිරයේ හා හෘදය ආශ්‍රිත ලේ ධාතුව ආශ්‍රිතව සිත පවත්නා බවකි. උන්වහන්සේගේ එම ආකල්පය ලෙස හැඳින්වූයේද උන්වහන්සේ එම ආකල්පය ආත්මීය ලෙස හඳුනාගත්තේද නැත.